මෙන්න මේක හොඳට තේරුම් ගනි. ඇයි උඹලා මේක හොඳට තේරුම් ගන්න ඕනේ? ඒ උඹලා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක හොඳට තේරුම් ගනි. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ හින්දා මං උඹට ඒක තේරෙන්නේ නැත්තේ ඇයි? ඒක තේරෙන්නේ නැත්තේ ඇයි උඹට? මං කොච්චර කියනවද? ඒක උඹ ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? ඒ මොකද දන්නවද උඹ ඕක තේරුම් ගන්න ඕනේ. ඒ මට ඕක තේරුම් කරලා දෙන්න ඕනේ. මට ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් ඉන්නේ උඹලා ඒක තේරුම් ගත්තොත් විතරයි. තේරුණාද? ආයෙක තේරෙන්නේ නැහැ කොහොමද බං උඹලට ඕක තේරෙන්නේ නැහනේ බං උඹලට ඕක තේරෙන්නේ නැහැ ඉතින් මට ඒක තේරුම් කරන්න බෑ උඹලට තේරෙන්නේ නැහැ මට තේරුම් කරන්න බෑ උඹලට තේරෙන්නේ ඒකේ එහෙම වෙන්නේ ඇයි කියලා දන්නවද ඒක එහෙම වෙන්න ඕනේ හින්දා ඒක එහෙම වෙන්න ඕනේ ඒක එහෙම වෙන හින්දා ඒක තේරුම් ගන්නේ මට බෑ උඹලට කුප්පි දෙන්න මම යනවා බා යන්න උඹලා මේ මැටි අරන් බලට තේරෙන්නෙත් නෑ මේ මන් නැගිටලා යනවා මට වෙන කමන්නේ අයියෝ කමන්නේ මේ අන්තිම පාට මං කියලා දෙන්නම් උඹලට මේක ඒක දැන් ඔබට ඒවා තේරෙන්නේ නැත්තේ ඒවා තේරුම් ගන්න අමාරු වෙනවා හරිද ඒවා තේරුම් ගන්න අමාරු ඒවා ලේසි නැති හින්දා ඒක ටිකක් අමාරුයි මොකද ඒවා ලේසි නැති හින්දා ඒක කවුරුත් දැනගන්න ඕනේ දෙයක් ඒක හරිද එහෙනම් අවුලක් නෑනේ. ඕක තේරෙන්නේ නැති එක අමතක කරලා දාමු. කිසිම අවුලක් නෑ. වටේ පිටේ ඉන්න අයටත් මේ ඕක හරියට තේරෙන්නේ නෑ. නෑ. යමෙක්ට තේරෙන්නේ නැත්තේ එය ඒ තැනැත්තාට තේරෙන්නේ නැති නිසා. හරිද? ඒ වගේම යමක් තව එකෙක්ට තේරෙන්නේ ඒ පුද්ගලයාට ඒක තේරෙන නිසා. දැන් ඒක තේරෙනවද උඹලට? නැද්ද? ඔව්. ඇත්තටම කියනවා නම් ඒක මට තේරෙන්නේ නෑ. පෙර රජ දවස ආහාර හේනියකින් පෙළුණා වූ මේ කැකුලියන් අද උදෑසන සුබ මොහොතින් ආහාර කිස ලබාගත් අයුරුයි මේ. නංගි ගල් බනිස කන්නේ එහි ඇති ගලක් නැත්තේ ගලට කිම වෙන්නේ ගලයි බනිසයි වෙනම එන්නේ ක්‍රීම් සෝඩයි ගත්තේ එහි ඇති ක්‍රීමක්ද නැත්තේ සෝඩා විතරයි ඇත්තේ ක්‍රීම් එන්නේ හුඟක් පස්සේ ගල්බනිස් හා ක්‍රීම් සෝඩා සිත්තේ අනුභව කළ මොවුන් දෙදෙනා එදින හවස ඇරී ඇති ගේට්ටු වසා ගැනීම සඳහා කෝපි පානය කළ බව තතු දත්තෝ පවසති. හෙලෝ ගින්නට කතා කරන්න පුළුවන්ද? ඔබට ගින්න මොක? මම ගින්න? ඔව් යකෝ තමුසෙන ගින්න ඈ මොක? උනි නෑ කවුද ගින්න? ගින්නට කතා කරන්න පුළුවන්ද? යකෝ උඹනේ යකෝ ගින්න ඒ ගින්නට දීපම ෆෝන් එක ඔය එකපාරක් කිව්වේ උඹනේ ගින්න මම ගින්න අපරාධි මම මට කෝල් කරගත්තා
ඒ මේ වේකන්සි එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඇප්ලිකේෂන් එකක් දෙන්න පුළුවන්ද? මේ මගුලක් කතා කරනවා. යාට වයසක් නැහැ. වන්නම් මේ බාල අපරාධ කරනවා. අප්පා කාපු වැඩ කරනවා වගේ. ඒ මොකක්ද සද්දි? ආපෝ ගඳ යන්නේ මෙතන. හරියට නංගි බලාගමු. ඌ ඉතින් මිනිසුන්ට වෙනවනේ. හරියට නිකන් මෙයාට වෙන්නේ නැහැ වගේ. ඔයා නම ලිව්වද? සයිස් එකක් ලිව්වද? එහෙනම් හොඳ ළමයා වගේ මෙතනින් සයින් එකක් දාන්නකෝ. ගන්න නංගි පෑන මට කනස්සන තමයි පුරුදු. මේ එතකොට ලාස්ට් මෑන්ට chance දෙන්නේ නැද්ද? අනේ ඵලයන්ම යන්න. ආව මෙතන මට තෙල ගන්න. චිප් චිප්. මොකක්ද මට උනේ? පජාත වුණානේ. මින්පසු සිදුවේ කුමක්ද? ඇම්ඩා සංගමයට එක්ුණා. විස්සේ ගොඩ ගියා. ඔක්කොා අතුරුදහන්. හානේ මෙන්න මේක ඇතුලේ ලස්සන කොල්ලෙක් ඉන්නවා. යානම් මට ගැලපෙනවා වගේ නේ අනේ. සුදුම සුදුයි. යානම් ගැලපෙන්නේ මට තමයි. මං නම් හොය හොයේදී ඒ වගේ කෙනෙක්වම තමයි. එයා හරි කිව්ත් නේද? හරි සිහින කුලරා. මම නම් කැමති මෙන්න මේ වගේ කන්නරි දාන අයියලට. මේ පුළුවන් නම් ඔයාගේ පරණ උල්ලු වඩේකත් මාරු කරගන්න. ඒක තමයි. කෝ ලිෆ්ට් එකකුයි කිනි පෙට්ටියකුයි. අපිත් ගමුද ඒවම? අර අතන තියෙන ඒවා නෝන්දා වගේ. කිනි පෙට්ටිය. කෝ යාගේ පෙට්ටිය? මේකේ කෝරෝ ඉවරද කොයිද? මේ කිනි පෙට්ටියකෝ. කිනි පෙට්ටිය ඉවරද? මාර සීන් එකනේ. ලයිටර් එකක් ගමද? ලයිටර් තියනවද?